පුතා එක්සෑම් නේද? අද කොහොමද පේපරේ? හතරස් නැන්දේ සුදු පාටයි. මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා. හැබැයි මගේ අකුරු ඒ වගේ වුණා. ගෙදර අය එළියෙන් කන්න තීරණය කරපු දවසට ගෙදර අනිත් හැමෝම රයිස් අරන් මම විතරක් කොත්තු අරන්. කට්ටියම කන ගමන් ඉද්දි ගෙදර අය රයිස් කනවා දැකලා ඒ වගේම ටිකක් කන්න ආස හිතුනම මම හුවමාරු අලුත් සෙරප්පු ජෝඩුවක් ගත්තා බං. පන්සලෙන් තමයි ගත්තේ. දැන් ලයික් එකක් දාමු නේද? ආතල් එකට ෆෝන් එකේ භාෂාව වෙනස් කරලා සෙටින් හොයාගන්න බැරුව අසරණ වුණු අවස්ථාවක නැතුවම නොවේ. වෙලාවකට හිතෙනවා අල්ලපු ගෙදරට ගලක් ගහලා උන් එක්කම එකතු වෙලා ගල ගහපු එකව හොයන්න. උපරිමයටම තරහ ගියාම හැඬෙන්නේ ඇයිද? ඒකේන අසාධාරණයි බං. හරියට දැනගන්නවත් බෑ. ඔය පහල තියෙන subscribe button එක ඔබන්න. ඒක ලොකු මොටිවේෂන් එකක් දිගටම වීඩියෝස් හදන්න. බබා දන්නවද වැඩක්? මොකක්ද? අපි දෙන්නගේ මගුල සෙට් කරපු කපු මහත්තයා මැරිලාලු. ඕක තමයි කියන්නේ කලකම් පළ දෙනවා කියලා. හරි එහෙනම් අපේ දුව ඔයාව ඕනේ කියන නිසා මම ඔය ළමයාට කැමති වෙනවා. හා මාමි මට කියන්නකෝ ඔය ළමයාගේ මාසේ ආදායම එහෙම කීයද? 35000ක් වගේ තමයි මාමි. මං මගේ දුවට මාසෙට ගමන් වියදමම 30000ක් විතර දෙනවනේ ළමයා. ඒකත් එක්ක තමයි මාමි 35000.